ඉතින් මගේ YouTube channel එකට ඔයාලා අදිරියෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන වීඩියෝ එක තමයි මම කොහොමද ඕඩර් එකක් කරගන්නේ කියන එක ගැන ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. කොහොමද මගේ ඕඩර් එක ඉවර කරේ කියන එක තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ලස්සන පාපිසි පහක් තමයි මගෙන් ඉඳලා තියෙන්නේ. මේ තියෙන්නේ එක හાર્ට් පාපිස්සක්. ඔයාලට පේන්නේ නැති මේ තියෙන එක හાર્ට් පාපිස්සක්. මේ තියෙන තවත් හાર્ට් පාපිස්සක්. මේ තියෙන්නේ තවත් හાર્ට් පාපිස්සක්. ඉතින් මේ තියෙන්නේ තවත් එකක්. තව එකක් මෙන්න මේ විදිහට මහාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම මේ ඕඩර් එක හෙට තමයි මට දෙන්න තියෙන්නේ. ඉතින් මේ වෙද්දී මේක මහාන ඉවරයි. මට වීඩියෝ එකක් කරගන්න ඕන හින්දා මම ඉතින් මේ විදිහට පාපිසි 4ක් ඉවර කරලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. ඉතින් මේ වගේ පාපිස්සක් දැන් අවුරුදු ළඟ වෙන්නේ. ඉතින් මේ වගේ පාපිස්සක් වෙන්නේ රුපියල් 150ක් විතරයි. ඔයාලා කෑලි 10ක් වගේ ගන්නවා නම් ඔයාලට මම තුග විදියට 130 ගානේ දෙනවා. මේ පාපිස් එක මේ දිග අතට බැලුවොත් අඟල් 22ක් තියෙනවා. පළල අතට බැලුවොත් අඟල් 16ක් හෝ 17ක් තියෙනවා. ඊට අඩු නැහැ. ඉතින් ඒ විදිහට තමයි මගේ පාපිසි තියෙන්නේ. මේට අමතරව මේ වගේ මල් පාපිසිත් වලට මිලදී ගන්න පුළුවන්. මේක 19 පාපිස්සක්. ඒ පාපිස්ස වෙන්නේ රුපියල් 150යි. ඉතින් දැන් ඉන්නේ ළඟම අවුරුදු හින්දා ඉක්මනින් ඕඩර් එකක් දාගන්න කියලා මම ආරාධනා කරනවා. ඊට අමතරව මම ඔයාලට පොඩි ඔෆර් එකක් දීලා තියෙනවා. ඒ තමයි ඕඩර් කරන අයට මේ වගේ ගමනක් දාන්න හෝ ගෙදර දාන්න මේ වගේ hair bands දෙනවා. එක පාපිස්සකට එක ගානේ. ඉතින් මේක ගැන කිව්වොත් මේක නිර්මාණය කරලා තියෙන්නේ විස්කෝස් රෙද්දෙන්. ඉතින් ඔය විදිහට තමයි මගේ පාපිසි ඕඩර් එක යන්නේ. දැන් ඔන්න මම මේ විදිහේ මහල තියෙනවා. ඉතින් එකම කලර්ස් වලින් නෙවෙයි වන්නේ. වෙනම කලර්ස් වලින් තමයි යවන්නේ. එහෙනම් ඉතින් අදට මම